10 ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණ විෂය නිර්දේශයේ වදන් සැකසුම් මෘදුකාංග පාඩම යටතේ අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ Microsoft Word පිළිබඳව. ඒතර open source software එකකුත් තියෙනවා මේකට. නමුත් අපි ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ Microsoft Word නිසා අපි බලමු කොහොමද Microsoft Word වලින් word processing වැඩක් කරගන්නේ කියලා. ඊට කලින් අපි ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ කොහෙද අපේ කම්පියුටරේ Microsoft Word තියෙන්නේ කියලා. ඉතින් අපිට පුළුවන් මෙතන start button එකට ගිහිල්ලා start button එක click කරලා මෙතන පල්ලෙහාට ගිහිල්ලා W අකුල යටතේ අපේ Word කියන වැඩසටහන තියෙනවද කියලා බලන්න පුළුවන් ඉස්සෙල්ලා. එතකොට W අකුරට අදාළ Word කියන වැඩසටහන හොයාගන්න නැති වුණොත් වලට දැන් මෙතන මගේ තියෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙතන search bar එකට ගිහිල්ලා අපිට පුළුවන් Word කියලා type කරලා Microsoft Word වැඩසටහන හොයාගන්න පුළුවන්. මම මෙතන type කරනවා Word කියලා. ඒතර Word කියලා type කරාම උඩට මෙනවා මෙතන Microsoft Word. මම ඒක open කරගන්නවා. එහෙම නැත්නම් තවත් විදිහක් තමයි මෙතන හිස් ඉඩක right click කරලා new ගිහිල්ලා අපිට පුළුවන් new document එකක් හදාගන්න Microsoft Word වලින්. එහෙම හදාගෙන අපිට පුළුවන් ඊට පස්සේ ඒක open කරලා Microsoft Word වැඩසටහනක් document එකක් open කරගන්න. මෙහෙම open කරගත්තට පස්සේ මෙතන new document එකක් එනවා. අපිට එක්ක පුළුවන් මෙතන blank document එකක් ගන්න. එහෙම නැත්නම් මෙතන presets කිහිපයක් තියෙනවා. අදාළ සමාගමෙන් විවිධ අවශ්‍යතා වෙනුවෙන් කලින් නිර්මාණය කරලා යවපු අපිට පුළුවන් ඕනනම් ඒ option එකක් තෝරගන්න. මම මෙතන blank document එකක් තෝරගන්නවා. එතකොට මේක තමයි Microsoft Word වල තියෙන interface එක. interface එකේ ඉතින් තියෙනවා මේකට කියනවා title bar එක කියලා. හේතුව තමයි අපේ document එකේ title එක මාතෘකාව තියෙන්නේ මෙතන. මම දැන් තාම මේකට මොකුත් නමක් දීලා නැති නිසා මේක default එනවා document 1 කියලා මගේ ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන තියෙනවා close button එක. මේක ඔප්පුවම මේ වැඩසටහන අයින් වෙලා යනවා. ඒ වගේම තමයි මෙතන තියෙනවා restore down button එක. මේක එපුවට පස්සේ මේ interface එකේ window එක පොඩි වෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා reduce button එක. මේක එපුවට පස්සේ මේක task bar එකට යනවා. අපේ Word document එක. ඊට පස්සේ task bar එකෙන් අපිට අපහු අරගන්න පුළුවන්. ඊට අමතරව මෙතන තියෙනවා quick access tool bar එක. ඒක තියෙනවා tools කිහිපයක්. ගොඩක් වැදගත් වේගෙන් වැඩ කරන්න අවශ්‍ය දේවල්. ඒක අපි මේකට කියන්නේ ඉක්මන් ප්‍රවේශම වලන් తీරු නැත්තම් quick access tool bar එක කියලා. එතකොට මේකේ තියෙනවා ඉස්සලාම් save button එක, ඊළඟට තියෙනවා undo button එක, redo button එක. ඊට අමතරව මෙතන තියෙනවා tabs කිහිපයක්. file තියෙනවා. ඊට අමතරව home තියෙනවා. දැන් home එකේ ඉන්න නිසා home එකට යටින් පොඩි නිල් පාට ඉරක් ඇඳලා තියෙනවා. ඊට පස්සේ inserts තියෙනවා, design තියෙනවා. ඔය වගේ tabs කිහිපයක්ම තියෙනවා. ඉතින් මේ tabs වලට අදාළ tools ටික මෙන්න මේ පල්ලෙහෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන tools වලට අමතරව තවත් මොනවා හරි tools අපේ වැඩවලට ඕන අපිට පුළුවන් මෙතන මේ පල්ලෙහා තියෙන dialog box launcher කියන බටන් එක ක්ලික් කරලා අපිට පුළුවන් තවත් අමතර tools මොනවා හරි අවශ්‍ය නම් මේකෙන් ගන්න. එහෙනම් දැන් font කියන එකට අදාළ dialog box launcher ක්ලික් කරලා පස්සේ අපිට මෙතන font කියන dialog box එක එනවා. ඊට අමතරව paragraph කියන එකට අදාළ dialog box launcher එක ක්ලික් කරාම ඒකට අදාළ dialog box එකක් එනවා. ඉතින් අපි මේ ඔක්කොටම කියනවා ribbon එක කියලා. ඊට අමතරව මෙතන scroll down button එක මේ scroll bar එක තියෙනවා. ඒතර අපිට පුළුවන් පිටුව හරහා උඩට සහ පහළට යන්න. ඊට අමතරව අපිට පිටුව විශාල කරගන්න මෙතන zoom button තියෙනවා. මෙතන zooms in button එක තියෙනවා. ඒතර මේක උඩට පස්සේ පිටුව ලොකු වෙනවා. ඒ වගේම zooms out button එක උඩට පස්සේ පිටුව කුඩා වෙනවා. එතකොට මෙතන පේනවා ස්ටේටස් බාර් එකේ අපි කොයි පිටුවද ඉන්නේ කියලා. දැන් මෙතන තාම එක ડોකියුමන්ට් පේජ් එකක් ඉඳලා එක පිටුවයි කියලා මෙතන පෙන්නන්නේ. පිටු 10ක් තිබ්බොත් පිටු 10යි කියලා මෙතන පෙන්නනවා. මෙතන 10යි කියලා. ඉතින් 10 පස්වෙනි පිටුවේ හිටියොත් අපි මෙතන පෙන්නනවා 5 out of 10 කියලා. ඒ කියන්නේ පිටු 10ක් අතරින් පස්වෙනි පිටුවේ ඉන්නේ කියලා මෙතන පෙන්නනවා. ඊට අමතරව අපි ටයිප් කරන වචන ප්‍රමාණෙත් මෙතන බලා ගන්න පුළුවන්. හරි අපි මොකක් හරි දෙයක් ටයිප් කරලා බලමු. මේ ගාම මේ ටූල්ස් වලින් වෙන වැඩ ටිකත් බලාගෙන යමු. හරි. දැන් මම මෙතන ටයිප් කරනවා ශ්‍රී ලංකා කියලා ටයිප් කරමු. ශ්‍රී ලංකා කියලා මම මෙන්න මෙහෙම ටයිප් කරනවා. හරි. ශ්‍රී ලංකා කියන වචනේ ටයිප් කරාට පස්සේ මේක මාතෘකාවක් නම් මාතෘකාව ටිකක් අනිත් අකුරු වලට වඩා ලොකු වෙන්න එපා. හරි. ඒ නිසා අපිට පුළුවන් මේකේ font size එක ටිකක් වැඩි කරගන්න. එතකොට
ඉස්සෙල්ලාම කරන වැඩේ තමයි මම මේක ෆොන්ට් සයිස් එක වැඩි කරනවා. ඉතින් ෆොන්ට් සයිස් එක වැඩි කරන්න මෙතන තියෙනවා මෙන්න ෆොන්ට් සයිස් එක වෙනස් කරන ටූල් එක. අපිට පුළුවන් මේකේ මේ යටට තියෙන ඉතලේ ක්ලික් කරලා අපිට අවශ්‍ය ෆොන්ට් සයිස් එකක් දෙන්න. එහෙම නැත්නම් පුළුවන් මෙතන තියෙන ෆොන්ට් සයිස් එක පෙන්වන තැනට ගිහිල්ලා මවුස් එක එකපාරක් ක්ලික් කරාම මෙතන සිලෙක්ට් වෙනවා. මීට අමතරව වෙන සයිස් එකක් ඕන. දැන් උදාහරණයක් විදිහට මට 33 කියන සයිස් එක ඕන නම් 33 කියලා ටයිප් කළා මම එන්ටර් කරනවා. ඊට පස්සේ මෙතන මට අවශ්‍ය ෆොන්ට් සයිස් එක මෙතන හැදෙනවා. ඊට අමතරව පුළුවන් මෙතන ෆොන්ට් එක ඉන්ක්‍රීස් කරන්න මෙන්න මේ ඔප්ෂන් එකෙන් ඒ අකුරට උඩින් පොඩි ඊතලයක් තියෙන උඩ ඊතලයේ තියෙන එකෙන් මෙහෙම ෆොන්ට් සයිස් එක හදා ගන්න පුළුවන්. ඊට අමතරව ෆොන්ට් සයිස් එක අඩු කරන්න පුළුවන් මට මෙතන ඩික්‍රීස් ෆොන්ට් කියන ටූල් එකේ. මම මේ ගන්නට මගේ ෆොන්ට් සයිස් එක තියාගන්න. ඉතින් සාමාන්‍ය මාතෘකාවක් නිසා මම වෙන ෆොන්ට් එකක් දෙන අකුරු රටාවක්. ඉතින් ෆොන්ට් එක වෙනස් කරන්න පුළුවන්. දැන් මෙතන මගේ තියෙන්නේ කැලිබ්‍රි කියන ෆොන්ට් එකෙන්. ඊට අමතරව මට වෙනත් අකුරු ලස්සනට තියෙන මොකක් හරි ෆොන්ට් එකක් මට ඕනේ නම් මට පුළුවන් මෙතන එහෙම කැමති ෆොන්ට් එකක් දෙන්න. මම මේක තෝරගන්නවා. Adobe කියන ෆොන්ට් එක මම තෝරගන්නවා. හරි. ඊට පස්සේ මට පුළුවන් මාතෘකාවක් නිසා මේක අනිත් අකුරු වලට වඩා ටිකක් තද අකුරේ මුද්‍රණය වෙන්න අවශ්‍ය නිසා මම මේකට තද අකුරේ මුද්‍රණය කරන්න මට මේ බෝල්ඩ් කියන ඔප්ෂන් එක යූස් කරන්න පුළුවන්. ඒතර මම මෙතන අකුරු ටික සිලෙක්ට් කළා. මගේ වචනේ සිලෙක්ට් කරලා ශ්‍රී ලංකා කියන එක මම මෙතන B අකුර උඩ ක්ලික් කරා. ඒතර පේනවා ඉස්සෙල්ලා සාමාන්‍ය මෙහෙම විදිහට තිබ්බ ශ්‍රී ලංකා කියන වචනේ අකුරු තව ටිකක් තද පාට වුණා. ඒතර මෙතන අපි මේකට කියන්නේ බෝල්ඩ් කියලා. ඒතර මෙහෙම හැම වෙලාවෙම මේ අයිකන් හොයාගෙන ඇවිල්ලා මවුස් එකෙන් ක්ලික් කරන්න ඕනේ නැහැ ටයිප් කරද්දී. මේවට හැම එකටම තියෙනවා ෂෝට්කට්. දැන් මෙතන බෝල්ඩ් කියන එකට අදාළ ෂෝට්කට් එක මෙතන අයිකන් එකට මවුස් එක තියන් ඉඳි පෙන්වන කන්ට්‍රෝල් එක ඔබාගෙන B අකුර ඔබන්න කියලා. හරි. අපි බලමු කන්ට්‍රෝල් එක ඔබාගෙන B අකුර එබුවට පස්සෙත් මේ වැඩේ වෙනවද කියලා. ඔව් වෙනවා. හරි. ඊට අමතරව මට මේ අකුරු ටිකක් ඇල කරන්න ඕනේ මාතෘකාවක් නිසා. ඒ නිසා එක්ක මට පුළුවන් මෙතන තියෙන ඉටලික් කියන අයිකන් එක ක්ලික් කරන්න. එහෙම නැත්නම් මට පුළුවන් මේකට ෂෝට්කට් එකක් තියෙනවා. පේනවා මෙතන කන්ට්‍රෝල් එක ඔබාගෙන I අකුර ඔබන්න තියෙන්නේ. කන්ට්‍රෝල් එක ඔබාගෙන I අකුර ඔබනවා. ඊට පස්සේ මේක මාතෘකාවක් නිසා යටින් ඉරක් අඳින්න ඕනේ මට. මට පුළුවන් මේ ඔප්ෂන් එක මෙහෙම ක්ලික් කරන්න. එහෙම නැත්නම් ඒකට ක්‍රමයක් තියෙනවා ෂෝට්කට් එකක් කන්ට්‍රෝල් එක ඔබාගෙන U අකුර ඔබන්න පුළුවන්. ඒතර මට මේ ඉර වැඩි හොඳ නෑ කියලා හිතන නිසා මම වෙන අන්ඩර්ලයින් ඔප්ෂන් එකක් ගන්නවා. මම ඉරි දෙකක් තියෙන ඔප්ෂන් එකක් ගන්නවා. මෙතන U අකුරට යටින් තියෙන පොඩි ඉතලයක්. ඒක උඩම ක්ලික් කරාම තව යටින් ඉරි අඳින ඔප්ෂන්ස් කිහිපයක්ම එනවා. හරි. ඒතර මාතෘකාවක් නිසා හැම වෙලාවෙම මාතෘකාවක් පිටුව මැද්දට වෙන්නනේ තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා දැන් මේ මම ටයිප් කරන හැම දෙයක්ම තියෙන්නේ මෙන්න මේ left alignment යටතේ. දැන් left alignment කියන්නේ අපි ටයිප් කරන හැම දෙයක්ම දකුණු පැත්තෙන් සමබරව නැත්නම් කෙල්ලේ තියෙනවා. ටයිප් කරන දේවල් වම් අත පැත්තෙන් එක එල්ලෙල තියෙනවා. දකුණු අත පැත්තට තමයි විහිදෙන්නේ. එතකොට වම් අත පැත්තේ කෙල්ලේ තියෙන හින්දා අපි කියන එකට left alignment කියලා. ඒතර ඔයාලා දන්නවා දැන් අරාබි අකුරු වගේ දේවල් මෙහෙම නෙමෙයි තියෙන්නේ. දකුණෙන් තමයි alignment තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. එතකොට අපිට පුළුවන් ඒක මෙන්න මේ right alignment කියන එකෙන් දකුණෙන් එක එල්ල කරගන්න. දැන් මේක මාතෘකාවක් නිසා මම center alignment දෙනවා මේ මැද එක. right. දැන් මේවට shortcut තියෙනවා. මේ බලන්නකො. දැන් left alignment වලට control ඔබාගෙන L අකුර ඔබන්න කියලා තමයි තියෙන්නේ. control එකයි L අකුරයි. ඊට පස්සේ right alignment වලට එහෙනම් control එක ඔබාගෙන R අකුර වෙන්න එපා. හරි. ඒක තමයි. control එකයි R අකුරයි ඔබන්න. ඊට පස්සේ මේ justify කියලා එකක් තියෙනවා. මේකෙදි වෙන්නේ අර අපේ පෙළ පොතේ එහෙම නැත්නම් අපිට ගෙදරට ලියුම් එවනකොට මේ අකුරු හැම දෙයක්ම පිටුව පුරා සමබරවනේ විහිදිලා තියෙන්නේ. අන්න ඒක ගන්න පුළුවන් අපිට මේ justify කියන ඔප්ෂන් එක දීලා. දැන් මෙතන එක වචනයක් හින්දා ඒක අපිට බලා ගන්න බෑ. ඒක අපි පස්සේ බලමු. ඒතකොට ඒකත් එහෙනම් justify කියන එකත් අපිට ගන්න පුළුවන් වෙන්න ඕනේ control එක ඔබාගෙන J. ඒකට අදාළ shortcut එක උතන පෙන්නනවා.
එහෙනම් සෙන්ටර් කියන ඔප්ෂන් එක අපිට ගන්න පුළුවන් නේද කන්ට්‍රෝල් එක ඔබාගෙන C වලින්. බලමු අපි එහෙම පුළුවන්ද කියලා. right. එහෙනම් justify කියන ඔප්ෂන් එක ගන්න පුළුවන් අපිට කන්ට්‍රෝල් එක ඔබාගෙන C නෙමෙයි කන්ට්‍රෝල් එක ඔබාගෙන E. right. බලමු කන්ට්‍රෝල් එක ඔබාගෙන E අකුර ගහලා. ඇයි කන්ට්‍රෝල් එක ඔබාගෙන C අකුරෙන් center alignment වෙන්නේ නැත්තේ? ඒකට හේතුව තමයි දැන් මේ center alignment කියන එක වෙන්නේ කන්ට්‍රෝල් ඔබාගෙන C වලින් නෙවෙයිනේ. ඒතර කන්ට්‍රෝල් ඔබාගෙන C අකුරෙන් වෙන තවත් ඔප්ෂන් එකක් තියෙනවා. ඒක තමයි අපි මොනවා හරි දෙයක් කොපි කරගන්න එක. කොපි කරගන්නවා කියන්නේ මෙහෙමනේ. දැන් මට මේ ශ්‍රී ලංකා කියන වචනේ මෙහෙම සිලෙක්ට් කරලා මේක තව තැනකට අරන් ගිහලා මේ විදිහටම තියන්න ඕන නම් මට පුළුවන් මේ අකුරු ටික සිලෙක්ට් කරලා ඔයාලට පේනවා මේ මෙතන කොපි කියලා අයිකන් එකක් තියෙනවා. ඉතින් මට මේක ඔබලා වුණනම් පුළුවන් මේක කොපි කරගන්න. එහෙම නැත්නම් මේකට ෂෝට් කට් එකක් පෙන්වනවා දැක්ක කන්ට්‍රෝල් එක ඔබාගෙන C අකුර. ඒතර කන්ට්‍රෝල් ඔබාගෙන C අකුර ඔබපුවාම වෙන්නේ සෙන්ටර් අලයින්මන්ට් නෙමෙයි කොපි වෙන එක. දැන් මම මේ කොපි කරගත් එක පල්ලහැට ගිහිල්ලා පේස්ට් කරගන්න ඕනේ. එතකොට මට පුළුවන් එක්ක මෙතන පේස්ට් කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරලා ඒක ආපහු මෙතනටම පේස්ට් කරගන්න. එහෙම නැත්නම් මට පුළුවන් කන්ට්‍රෝල් එක ඔබාගෙන V අකුර ඔබන්න. එතකොට ෂෝට් කට් එකේ පෙන්වන කන්ට්‍රෝල් ඔබාගෙන V අකුර ඔබපුවාම මම අර කොපි කරගත් එක ආපහු එනවා. හරි. දැන් මම මේ උදාහරණයක් පෙන්වන්නේ මේ වැඩේ කරේ. එතකොට මට මේක අවශ්‍ය නැති හින්දා මම පියවරක් ආපස්සට යන්න ඔබනවා මෙන්න මේ undo කියන බටන් එක. ඉතින් මේක quick access tool bar එකේ තියෙන ඉතාම ප්‍රයෝජනවත් tool එකක්. ඒතර මේකෙදි වෙන්නේ අපි කරන වැඩේ පියවරක් ආපස්සට යන එක. දැන් උදාහරණයක් විදිහට මම මේක එබුවාම අර කොපි වෙච්ච එක නැති වෙලා අර කොපි කරගත් පේස්ට් කරගත් එක නැති වුණා. තව පියවරක් පල්ලෙහාට යන්න පුළුවන්. තව පියවරක් ඕන නම් පල්ලෙහාට යන්න පුළුවන්. ඉතින් මේකට අපිට පුළුවන් මේකට quick access tool bar එකේ තියෙන මේ icon එක හැම වෙලාවෙම ක්ලික් කරන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් ඕනනම් control එක ඔබාගෙන Z අකුර ඔබලත් මේකේ අදාළ කාරණේ කරගන්න. දැන් පියවරක් අහපස්සට යනවා වගේම අපිට පුළුවන් පියවරක් ඉදිරියට යන්න. ඒ කියන්නේ කරපු පියවරක් නැවත ඉස්සරහට යනවා. ඒක අපිට කරන්න පුළුවන් මේ redo කියන බටන් එකෙන්. redo කියන බටන් එකෙන් අපිට පුළුවන් දැන් මම මේක පාරක් ඔප්පුවාම අර අපි කරපු වැඩේ පියවරක් ඉදිරියට ගියා. ආයෙත් තිබුවොත් ආයෙත් පියවරක් ඉදිරියට යනවා. ආයෙත් පියවරක් ඉදිරියට යනවා. ඉතින් මේ වැඩේත් අපිට ඕන නම් පුළුවන් ෂෝට් කට් එකකින් කරන්න. දැන් මේ ටූල් එක උඩට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා මේකට අදාළ ෂෝට් කට් එක මොකක්ද කියලා. කන්ට්‍රෝල් එකයි Y අකුරයි ඔබන්න තියෙන්නේ. කන්ට්‍රෝල් ඔබාගෙන Y එක එබුවට පස්සේ අපි කරපු වැඩේ පියවරක් ඉදිරියට යනවා. හරි. හරි. ඔන්න දැන් මම මාතෘකාව ටයිප් කරා. දැන් මේක මාතෘකාවකට අපි තව ටිකක් අකුරු ටිකක් පාට වෙනස් කරගමු. මම මේකට දෙනවා නිල් පාට වගේ පාට. ඒතර අපිට පුළුවන් මේ ටෙක්ස්ට් කලර් කියන ඔප්ෂන් එකෙන් නැත්නම් ෆොන්ට් කලර් කියන ඔප්ෂන් එකෙන් අපිට පුළුවන් අපි ටයිප් කරන අකුරු වලට අපි කැමති වර්ණයක් දෙන්න පුළුවන්. දැන් මේ වර්ණ වලට අමතරව අපිට පුළුවන් ඕනනම් මෙතන මේ කලර් පැලට් එකෙන් අපිට තවත් මොනවා හරි වෙනස් වර්ණයක් ඕන නම් ඒ වර්ණ තෝරගන්නත් පුළුවන්. ඊට අමතරව මෙතන gradient කියන ඔප්ෂන් එකෙන් අපිට පුළුවන් මොනවා හරි gradient එකක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ අකුරු රටාවක් දෙන්න. හරි. ඊට පස්සේ එහෙමත් නැත්නම් අපිට පුළුවන් මේ ටික සිලෙක්ට් කරගෙන මෙන්න මෙතන අපි මේ ඒ අකුර තියෙන එක අපි කියනවා ඒකට ටෙක්ස්ට් ඉෆෙක්ට් කියලා. ඒක ටෙක්ස්ට් ඉෆෙක්ට් එකක් දෙන්නත් පුළුවන් ඕන නම් මෙතන ක්ලික් කරලා මේ පල්ලෙහාට තියෙන ඉතලයි ක්ලික් කරපුවාම ගොඩාක් ටෙක්ස්ට් ඉෆෙක්ට් මෙතන තියෙනවා. ඉතින් මට ඕන නම් පුළුවන් මෙතන මේ තියෙන ටෙක්ස්ට් ඉෆෙක්ට් එකක් දෙන්න. එහෙම නැත්නම් තවත් ඕන නම් මට පුළුවන් මෙතන දැන් උදාහරණයකට රිෆ්ලෙක්ෂන් කියන එක දුන්නොත් මෙන්න මේ වගේ එකක් දුන්නොත් ඔයාලට පේනවා මේ අකුරු වල රිෆ්ලෙක්ෂන් එකක් මේ පල්ලෙහාට එනවා. ඒතර මේ වගේ අපි මාතෘකාවට කැමති විදිහේ ටෙක්ස්ට් ෆෝමැටිං කරන්න පුළුවන් මෙන්න මේ ටෙක්ස්ට් ඉෆෙක්ට් කියන ටූල් එක හරහා. ටෙක්ස්ට් කලර් එක කියන්නේ එකක්, ටෙක්ස්ට් ඉෆෙක්ට් කියන්නේ තව එකක්. හරි. ඊට පස්සේ දැන් මම මෙතන ආපහු පල්ලෙහා මොනවා හරි ටයිප් කරපුවාම ඒ ටයිප් කරනේවත් එන්නේ අර ෆෝමැට් එකෙම තමයි. ඒ ෆෝමැට් එක අයින් කරගන්න ඕනේ. ඉතින් කරන්න තියෙන්නේ මේක ආපහු මේ සිලෙක්ට් වෙලා තියෙනවා මේ D සිලෙක්ට් කරන්න ආපහු ඒක උඩ ක්ලික් කරලා අන්ඩර්ලයින් ඉටලික් ඒවත් අයින් කරලා
ඊට පස්සේ අපිට පුළුවන් නෝමල් විදිහට ටයිප් කරන්න. මම තව ෆොන්ට් එක තව ටිකක් අඩු කරනවා 26ට වගේ දාලා බලමු. හරි. මේ වගේ ටෙක්ස්ට් එකක් ටයිප් කරගත්තා. අපි මේකට වෙන ෆොන්ට් එකක් දෙමු. සාමාන්‍යයෙන් මෙන්න තිබුණු ෆොන්ට් එකම දෙමු. අපිට පුළුවන් මේ පීලි අතර පරතරය මෙන්න මෙතනින් වෙනස් කරගන්න. අපි දැන් මෙතන උදාහරණයක් විදිහට දැන් තියෙන්නේ එකක්නේ. ඒතර මට පුළුවන් 1.5ක් වගේ දීලා මෙන්න මේ පීලි අතර තියෙන පරතරය වැඩි කරන්න. හරි. ඊට පස්සේ මට පුළුවන් මෙතන මේ ශ්‍රී ලංකා කියන වචනේ සම්පූර්ණයෙන්ම කැපිටල් අකුරෙන් එන්න ඕනේ විදිහට හදාගන්න. ඒකට මට පුළුවන් මේ මෙතනට ගිහිල්ලා ඔයාලට පේනවා මෙතන කේස් චේන්ජ් කියලා තියෙනවා. චේන්ජ් කේස්. එතන මෙතනදී මට පුළුවන් මෙන්න මේ ඔප්ෂන් එක කරා මට සම්පූර්ණයෙන් මගේ අකුරු බ්ලොක් කැපිටල් ලෙටර්ස් විදිහට දෙන්න. ශ්‍රී ලංකා කියන එක සම්පූර්ණයෙන්ම කැපිටල් අකුරු විදිහට පත් වුණා. ඉතින් ඒ විතරක් නෙමෙයි මට පුළුවන් මේ අකුරු මේ ටෙක්ස්ට් එකට ෂේඩ් එකක් දැන් අපි බලමු මොකද ඒකෙන් වෙන්නේ කියලා. එතකොට මේක මම මේ ෂේඩින් ඔප්ෂන් එක යටතේ මම මේ ලා පාටක් තෝරලා තියෙනවා. ඔයාලට පේනවා ඉතින් මෙතන ශ්‍රී ලංකා කියන එක මෙන්න මේ නිල් පාට කොටුව උඩ තමා නැත්නම් මේ නිල් පාට උඩ තමා ටයිප් වෙලා තියෙන්නේ. ඒ වගේම තමා මට මේ බියුටිෆුල් කියන එක හයිලයිට් කරගන්න ඕන. මට පුළුවන් මෙතන හයිලයිට් පෙන් එකක් තියෙනවා. මෙතන පල්ලෙහා ක්ලික් කරාට පස්සේ පාට තියෙනවා. හරි. මම මේක හයිලයිට් කරලා දැන් මෙතන ෂේඩින් සහ හයිලයිට් අතර පැහැදිලි වෙනසක් තියෙනවා. හයිලයිට් කියන්නේ වෙන එකක්. ෂේඩින් කියන්නේ වෙන එකක්. හරි. ඉතින් ඊට අමතරව අපිට පුළුවන් දැන් උදාහරණයක් විදිහට මම මෙතන මොකක් හරි ලිස්ට් එකක් ටයිප් කරගන්නවා. එතකොට මට පුළුවන් එකක් තමයි මේ බුලට්ස් වලට ගිහිල්ලා මට පුළුවන් මෙන්න මේ තියෙන මොකක් හරි ඔප්ෂන් එකක් තෝරන්න. දැන් මම මෙතන මෙන්න මේ බුලට් එකෙන් ටයිප් කරගන්න පුළුවන් බුලට් පොයින්ට් ටයිප් කරනවා. මොකක් හරි අපිට මේ ඉදිරිපත් කරන්න ඕනේ ලිස්ට් එකක් මොකක් හරි විදිහට උලුප්පලා පෙන්වන්න මේ බුලට්ස් යොදා ගන්නවා. මම මේක මේ සිලෙක්ට් කරනවා. හරි. මම ලංකාවේ තියෙන පළාත් ටික මේ විදිහට ගහන්නම්. කොළඹ හරි. ඔය මම දිස්ත්‍රික්ක දෙකක් ගහගත්තා. ඉතින් අපිට පුළුවන් මේවා බුලට් පොයින්ට් විදිහට හයිලයිට් කරලා පෙන්නන්න. මම මෙතන සයිස් එක පොඩ්ඩක් අඩු කරා. ඒ වගේම අපි බලමු මෙතන ලයින් ස්පේසින් එකත් ඔන්න අඩු කරා. අපිට පුළුවන් මේ විදිහට බුලට් පොයින්ට් වලින් මොනවා හරි වැදගත් කරුණු නැත්නම් ලිස්ට් එකක වගේ තියෙන දෙයක් ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මේකට නම්බර්ස් දාන්න. ඒ කියන්නේ 1 2 3 විදිහට පිළිවෙලට එන්න අපිට පුළුවන් මෙන්න මේ ඔප්ෂන් එක ක්ලික් කරලා අපි මේකට කියනවා නම්බරින් කියලා. නම්බරින් වලට අපිට ගිහලා අපිට පුළුවන් අපි කැමති නම්බරින් ස්ටයිල් එකක් තෝරලා අපි කැමති විදිහට ටයිප් කරන්න. ඒතර මම ගහනවා මේකට ප්‍රයිස් කියලා ගහනවා. ඊළඟට අපි ගහමු කොත්තු. ඊළඟට හොපර්ස් කියලා ගහමු. ඔන්න ඔය විදිහට මොනවා හරි ලිස්ට් එකක තියෙන දෙයක් අපිට පුළුවන් මේ විදිහට අංකණය කරලා පිළිවෙලට භාවිතා කරන්න. ඊට පමතරව අපිට පුළුවන් මෙන්න මේ ඔප්ෂන් එක හරහා අපි කියනවා මේකට මල්ටි ලෙවල් ලිස්ට් එකක් කියලා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ප්‍රයිස් කියන එක විදිහට අරන් ඒකෙත් අණු කොටස් විදිහට එකේ දැන් දෙක නැත්නම් එක යටද තියෙන ABC විදිහට අපිට පුළුවන් මෙතන තව මල්ටි ලෙවල් ලිස්ට් එකක් හදාගන්න. ඒක වැඩි අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ඊට අමතරව අපිට පුළුවන් දැන් මම මේ ශ්‍රී ලංකා කියන තැන මට මෙතන මොකක් හරි රූපයක් ඇඩ් කරගන්න මම මේ අකුරු ටික මෙහෙට අයින් කරගන්න ඕන. හරි. ඊට පස්සේ මම මෙතන මවුස් එක ක්ලික් කළා මේ විදිහට මෙන්න මෙතනට යනවා. increase indent කියලා කියන මේ ඔප්ෂන් එක බලමු අපි ක්ලික් කළා මොකද වෙන්නේ කියලා. බලන්නකො මේ ඡේදය සම්පූර්ණයෙන්ම දකුණු පැත්තට යනවා. මම මේක මෙහෙම අදා ගන්න. දැන් මේක අරමුණ තමයි මේක සයිස් එක පොඩ්ඩක් අඩු කරගන්නවා. මට පුළුවන් මෙතනට ඊට පස්සේ මම කැමති පින්තූරයක් අවශ්‍ය නම් පින්තූරයක් දාගන්න. දැන් මට මේක තවත් ඕන නම් ක්ලික් කරලා මෙහෙට යවුව හැකි.
ඒතර දැන් මේක ගියා වැඩි වගේ නම් අපිට පුළුවන් තව ටිකක් මේ decrease indent කියන ඔප්ෂන් එක මෙහෙට තව ටිකක් ඇදලා ගන්න. හරි. දැන් මම මේකට මොකක් හරි අපි කිව්වෝ හැඩතලයක් හරි රූපයක් හරි ඒ වගේ දෙයක් දාගන්න පුළුවන්. මට පුළුවන් මෙතන ගිහිල්ලා increase වලට ගිහිල්ලා අපිට පුළුවන් මෙතන shapes වලින් අපි කැමති shape එකක් මෙතනට ඇඳ ගන්න පුළුවන්. අපි shape එකක් නැත්නම් හැඩතලයක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඒතර මේ හැඩතලයටත් අදාළ ඔප්ෂන්ස් ටිකක් තියෙන ඒවත් ඕන අපිට දැන් මෙතන shape fill එකෙන් අපිට මේ shape එකේ පාට වෙනස් කරගන්න පුළුවන්. shape outline එකෙන් පුළුවන් මේකේ outline එකේ තියෙන color එක වෙනස් කරගන්න. එහෙම එකක් අවශ්‍ය නැත්නම් no outline කියලා දුන්නාම පාටක් ඇඩ් වෙන්නේ නැහැ. මේ shape එකේ විවිධ effect අපිට දාන්න පුළුවන්. glowing effect එකක් දාන්න පුළුවන් මේ විදිහට. හරි. දැන් මේ පින්තූරයක් shape එකක් නැතුව අපිට පුළුවන් ඕනනම් picture එකක් උනත් add කරගන්න. දැන් උදාහරණයක් විදිහට අපි බලමු. මෙතන stock images තියෙනවා. දැන් අර පරණ version වල නම් මෙතන ආව clip arts කියලා જાතියක්. clip arts දැන් එන්නේ නැහැ. ඒතර දැන් අලුත් versions වල එන්නේ word වල මේ stock images කියලා option එකක් තියෙනවා. ඒකට data connection on කරලා තියෙන්න ඕනේ. ඒතර එතන ගොඩාක් libraries තියෙනවා. ගොඩාක් stock images තියෙන library එකක් තියෙනවා. ඒකෙන් ඕනම stock image එකක් අපිට තෝරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම අවශ්‍ය නැහැ. අපිට පුළුවන් අපේ කම්පියුටර් එකේ තියෙන මොකක් හරි image එකක් මෙතනදී අපිට තෝරලා භාවිතා කරන්න පුළුවන්. මම මෙන්න මේ පින්තූරේ එක්ස්පෝර්ට් කරා අර විදිහටම ගිහිල්ලා ඔයාලා පේනවා මෙතන මේ පින්තූරේ උඩට තමයි වැටලා තියෙන්නේ. එතකොට මගේ සම්පූර්ණ මේ ටයිප් කරපු ටික එහෙමම අවුල් ගිහිල්ලා තියෙනවා. මේක. ඉතින් අපිට පුළුවන් මේක අපිට අවශ්‍ය තැනකට දාගන්න මෙන්න මේ විදිහට. දැන් මම මේ ගත්ත පින්තූර එහෙමම ඩිලීට් කරලා දාගන්නේ නැහැ. මම මේක ක්ලික් කරලා control එක ඔබාගෙන X අකුර ගහනවා. එහෙම නැත්නම් මේ ඉමේජ් එකට right click කරලා අපිට පුළුවන් මෙතන තියෙන copy කියන option එක නෙමෙයි cut කියන option එක ගන්න. එහෙම නැත්නම් මට පුළුවන් control එක ඔබාගෙන X අකුර ඔබන්න. ඒතර මේ පින්තූරේ අයින් වෙලා යනවා. ඉතින් මේ cut කියන option එකට අදාළව අපිට තියෙනවා මෙන්න මෙතන ඒකට අදාළ tool එකකුත් තියෙනවා. icon එක ඒක තමයි කතුර තියෙන එක තමයි cut කියන option එකට අදාළව තියෙන්නේ. අපිට පුළුවන් මේක ඔබලා අපි මොකක් හරි ටෙක්ස්ට් එකක් හරි ඉමේජ් එකක් හරි කට් කරලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම කරන වැඩේ දැන් මෙතන මම නිකම්ම පේස්ට් කරන්න කිව්වොත් මේ සම්පූර්ණ ඉඩම යනවා මගේ ටෙක්ස්ට් එකට මේ කර්සර් එක තියෙන තැන ඉඳන් සම්පූර්ණ ඉඩම යනවා. ඒතර ඒ ප්‍රශ්නේ නැති කරගන්න මම ඉන්සර්ට් ගිහිල්ලා මෙතන ටෙක්ස්ට් බොක්ස් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරලා මේ යට තියෙන ඉතලේ ක්ලික් කරලා මෙතන තියෙනවා draw text box කියලා ඔප්ෂන් එක. මම ඒක අරන් මම මෙතන පොඩි කොටුවක් ඇඳ ගන්නවා. මේ කොටුව ඇතුලේ මට ඕන නම් පුළුවන් ඕනම දෙයක් ටයිප් කරන්න පුළුවන්. නැත්නම් අර වගේ කොපි කරගත්ත හෝ නැත්නම් අලුතෙන් ගන්නවා නම් මොකක් හරි ඉමේජ් එකක් වුණත් මෙන්න මේ කොටුව ඇතුලේ විතරක් තියෙන්න හදා ගන්න පුළුවන්. ඒ නිසා මම අර කට් කරගත්ත එක control එක ඔබාගෙන V අකුර ගහලා මෙතනට paste කරගන්නවා. right. ඒතර මේක හැමම තියෙනවා. හරි. ඊට පස්සේ දැන් මම ඔන්න ඉමේජ් එකකුත් මේකට ඇඩ් කරා. දැන් ඊට අමතරව මට පුළුවන් නැවත ගිහිල්ලා මෙතන shapes වලින් මම මොකක් හරි තව shape එකකුත් මේකට ඇඩ් කරගන්නවා. right. මෙන්න මෙහෙම shape එකකුත් මම ඇඩ් කරගන්නවා. මේක මම පාට වෙනස් කරගන්නවා. කොළ පාට වගේ දෙනවා. ඊට අමතරව shape outline එක මම අයින් කරගන්නවා. ඊට අමතරව shape එකට effect එකක් දෙනවා. පොඩි glowing effect එකක් දෙනවා මෙන්න මේ විදිහට. right. හරි. හරි. දැන් ඊට අමතරව දැන් මම මේ විදිහට type කරනවා. හරි. දැන් මේ H2O කියන මූල ද්‍රව්‍ය අදාළ මේ 2 කියන අගය තියෙන්න ඕනේ ටිකක් පොඩිවට. පාදයේ තමයි තියෙන්නේ. ඒත් අපිට පුළුවන් මේකට මෙන්න මේ
සබ්ස්ක්‍රිප්ට් කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න. එහෙම නැත්නම් ඒකට ෂෝට් කට් එකක් ඔයාලට පෙන්වනවා මෙතන කන්ට්‍රෝල් එක ඔබාගෙන shift එක ඔබාගෙන මෙන්න මේ යට ලකුණු එබුවට පස්සේ ඒ වැඩේම වෙනවා. right. ඒ වගේ තමයි අපි බලයක් ලියනවා නම් 2 6 වෙනි බලය කියන එක ලියනවා නම් අපිට පුළුවන් මේ 2 6 කියන එක සිලෙක්ට් කරලා මෙතන සුපර්ස්ක්‍රිප්ට් කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න. ඉතින් මේ ඔක්කොම ටික තියෙනවා මෙතන ඩයලොග් බොක්ස් ලෝන්ච් එක හරහාත් අපිට පුළුවන් මෙන්න මේ ටෙක්ස්ට් එකක් සිලෙක්ට් කරලා මෙන්න මේ තියෙන ඔක්කොම දේවල් ටික ලේසියෙන්ම කරගන්න පුළුවන් මේ ඩයලොග් බොක්ස් ලෝන්ච් එක හරහාත් මේ වැඩේ කරගන්න පුළුවන්. හරි. එතකොට ඊට අමතරව දැන් මට ඕනේ නම් ඊට පස්සේ මම මෙහෙම වැඩක් කරනවා. දැන් මෙතන මෙන්න මේ ලිස්ට් එකේ තියෙන වචන ටික ආකාරාදි පිළිවෙලට මට හදා ගන්න පුළුවන්. ඔයාලට පේනවා මෙතන A to Z කියලා පල්ලෙහාට ඉඳලා තියෙනවා. sort කියලා තමයි ඒකට අපි කියන්නේ. මෙන්න මේක ක්ලික් කරලා මට පුළුවන් ascending order එකට හරි descending order එකට හරි දීලා ඕකේ කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන කුඩා අකුරු ඉඳන් ලොකු අකුරු වෙනකල් ඉතින් ඒක අනිත් පැත්තත් මට ඕන නම් පුළුවන් මෙතන descending order දීලා ඉවරලා ඒ ඉසෙට් අකුරු ඉඳන් ඒ අකුරු දක්වා හදා ගන්න. හරි. එතකොට මෙතන තියෙන tools වලින් තව අපිට මිස් වෙලා තියෙන දැන් මම උදාහරණයක් විදිහට මේ ශ්‍රී ලංකා කියන එක සිලෙක්ට් කරලා මෙන්න මේ borders කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මම මේක වටේට border එකක් දෙනවා. එතකොට මොකද උනේ? එතකොට ශ්‍රී ලංකා කියන එක වටේ කොටුවක් ඇඳුනා. අපිට පුළුවන් මේ වගේ මේ අකුරු වටේ ඕනම් borders දෙන්න. අපේ අවශ්‍යතාවයක් එහෙම තියෙනවා නම් මේව borders අපිට දෙන්න පුළුවන් අකුරු වටේ. හරි. ඊට පස්සේ තව වැදගත්ම ඔප්ෂන් එකක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මම මෙතන ගහනවා ආර්ට්ස් කියලා ටයිප් කරන මට මෙන්න මේ මියුසික් වලට දීපු ෆෝමැටින් ටික එහෙම්මම මට ආර්ට්ස් කියන එකටත් එන්න ඕනේ නම් මෙන්න මේ දීලා තියෙන පාට මේ යටින් ඉරියන්දපු එක අන්ඩර්ලයින් කරපු එක ඊට පස්සේ බෝල්ඩ් කරපු එක ඉටලික් කරපු ටික මේ ටික ඔක්කොම මේ ආර්ට්ස් කියන එකට එන්න ඕනේ නම් මම කරන වැඩේ තමයි මවුස් එක මම මෙතන ක්ලික් කරලා තියෙන බලන්න ෆෝමැට් පේන්ට් කියලා කියන්නේ මේකට මෙන්න මේක ක්ලික් කරලා මෙන්න මේ ආර්ට්ස් කියන එකට මෙන්න මෙහෙම ඇදගෙන යනවා. එතකොට මෙන්න මේකේ තිබුණු ටෙක්ස්ට් ෆෝමැටින් ටික එහෙම්මම මේ ආර්ට්ස් කියන එකටත් එහෙම්මම ඇප්ලයි වෙනවා. right. ඉතින් මේක ගොඩක් වැදගත් tool එකක්. මේකේ බලන්න හැඩේ මේක පින්සලක හැඩයක් තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ අපිට පුළුවන් අපේ මේ ටයිප් කරන ඩොකියුමන්ට් එකට header and footers page numbers වගේ දේවල් add කරන්න. එතකොට මේක කොහොමද කරන්නේ? හරි. එතකොට දැන් අපි ලියුමක් හරි මොකක් හරි දෙයක් ගහනවා නම් දැන් ඔයාලා ඕනම ඩොකියුමන්ට් එකක පිටු ගොඩක් තියෙනවා නම් ඒකේ පොතේ නම හරි මොකක් හරි ලියපු ලේඛකයෙක් නම හරි එහෙම උඩින් සහ යටින් පිටු අංගය අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වැඩේ කරන එක තමයි මෙන්න මේ header and footer එකෙන් කරන්නේ. අපි මේක header කියන ඔප්ෂන් එකට යනවා. ඒක තියෙන්නේ මේ insert කියන ටැබ් එකේ. මෙතන තියෙනවා header කියලා ඔප්ෂන් එකක්. ඒකට අපිට පුළුවන් මෙතන තියෙන කැමති ඔප්ෂන් එකක් තෝරන්න. දැන් මම මේ ඔප්ෂන් එක ගන්නවා. ඒතර මෙතන මෙන්න මේ වගේ එනවා මම මේක ගහනවා MS Word කියලා. MS Word කියලා ගහනවා. හරි. ඕක තමයි මගේ header එක. ඊට පස්සේ ආපහු insert ගිහිල්ලා footer කියන එකට ගිහිල්ලා මම මේකට මෙන්න මේ ඔප්ෂන් එක දෙනවා. ඒතර මම මෙතන ගහනවා grade 10 කියලා. right. ඒ සිලක මම ඩබල් ක්ලික් කරා. එතන මේ සිලෙක්ෂන් එක නැති වෙලා යනවා. ඊට අමතරව මට මේකේ ඔටෝමැටිකලිම page numbers එන්න ඕන නම් අපට පුළුවන් මෙතන page numbers කියන ඔප්ෂන් එකට ගිහිල්ලා අපිට පුළුවන් ඕන මෙතන top of the page කියන්නේ මේ පිටු උඩ නම් ඔටෝමැටිකලි numbers එන්න නැත්නම් bottom of the page නම් පිටු
යට කොතන දෙන්න ඕනේ කියන දැන් මම මෙතන පිටුව යට මෙන්න මේ ඔප්ෂන් එක දෙනවා. එතකොට ඔයාලට පේනවා මෙතන page number එක එනවා. right. එතකොට මෙතන මොකක් හරි වෙනසක් කරගන්න ඕන අපිට නැවත ආපහු මෙතන insert කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මේවා තෝර ඉන්න ඕනේ. කෙලින් මේ header එක තියෙන තැනට ඇවිල්ලා right click කරලා edit header කියන ඔප්ෂන් එක දුන්නා. අපිට ඕන නම් මෙතන Microsoft Word මම මෙතන 2016 විදිහට edit කරගන්න. එතකොට මේ header එක සහ footer එකේදී වෙන්නේ මේකයි. දැන් ඔබ බලන්න මම ඊළඟ පිටුවට යනවා. ඊළඟ පිටුවට යනකොට ඔටෝමැටිකලිම අර මම දුන්න header එක එහෙම්මම එනවා. ඒ වගේම තමයි footer එකේ මෙතන අපි footer එකේ නමක් දුන්නා මොකද්ද? අර page number කියන option එක දුන්නාට පස්සේ අපි දුන්න footer එක නැති වෙලා යනවා. එතකොට මෙතන අපි footer එක වෙනුවට එන්නේ page number එක. එතකොට මෙතන ඔයාලට පේනවා page number 1, page number 2 ඊළඟට තව පිටුවක් ගත්තොත් page number 3 විදිහට එනවා. හරි. එතකොට ඒ ටිකත් ගොඩක් වැදගත්. ඒ වගේම තමයි තවත් ඔප්ෂන් එකක් තියෙනවා. මට මේ ශ්‍රී ලංකා කියන වචනේ ඔයාලට පේනවා මෙතන මේ insert එකේ මෙතන තියෙනවා මම මෙතන mouse එක ක්ලික් කරාම drop cap කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මම මේක උඩ කොහොම ක්ලික් කරලා මම මෙන්න මේ කියන ඔප්ෂන් එක දෙනවා. එතකොට මේ වාක්‍යයේ තියෙන ශ්‍රී ලංකා කියන වචනේ තියෙන S අකුර විශාල වෙලා එනවා අර පත්තරවල තියෙනවා වගේ. හරි. ඊළඟට තවත් තියෙන වැදගත් ඔප්ෂන් එකක් තමයි අපිට පුළුවන් අපි මේ පිටුවට වෝටර්මාර්ක් එකක් page එකට color එකක් අවශ්‍ය නම් page border එකකුත් add කරගන්න පුළුවන්. ඒක අපිට පුළුවන් මෙතන design කියන tab එකට ගිහිල්ලා ඉස්සෙල්ලාම අපි දාමු watermark එකක්. එතකොට මම මගේ පිටුවට මෙන්න මේ do not copy කියන watermark එක දානවා. එතකොට මෙතන හැම පිටුවකටම මෙන්න මේ විදිහට apply වෙලා යනවා. එතකොට අපිට ඕන නම් මෙතන අපේ නමක් උනක් දාන්න පුළුවන් මෙතන custom watermark වලට ගිහිල්ලා. ඊට පස්සේ page color කියන්නේ අපිට පුළුවන් පිටුවට මොකක් හරි වර්ණයක් එකතු කරන්න. දැන් මම ලා වර්ණයක් එකතු කරන්නම්. මෙන්න මේ වගේ ලා වර්ණයක් අපිට ඕන නම් පිටුවට එකතු කරන්න පුළුවන්. ඒතර හැම පිටුවක්ම මෙන්න මේ විදිහේ වර්ණයක් විදිහට තමයි එන්නේ. ඊට අමතරව මට පුළුවන් page එකට border එකක් එකතු කරන්න. ඒ කියන්නේ පිටුව වටේම තියෙන රටාවක්. ඒතර මට පුළුවන් මෙතනදී මේ තියෙන මෙන්න මේ වගේ border එකක් එකතු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මට පුළුවන් මේ වගේ art එකක් එකතු කරන්න. ඒතර මම මේක size එක තව ටිකක් අඩු කරනවා. මෙන්න මේ දාලු කරලා ඕකේ කරාට පස්සේ ඔයාලට පේනවා මේ පිටුව වටේ ලස්සන border එකක් එනවා. right. ඊට පස්සේ අපි බලමු හරි මේ තියෙන්නේ page එකේ layout එක කොහොමද හැදෙන්න ඕනේ කියලා. දැන් උදාහරණයක් විදිහට අපිට පුළුවන් මේ පිටුව අපි දැන් මේ portrait විදිහට මේ ලියුම් වගේ දේවල් type කරන එහෙම නැතුව අපිට පුළුවන් මෙතන table එකක් හරි මොකක් හරි chart එකක් වගේ ඉදිරිපත් කරනවා නම් මෙන්න මේ orientation එක ගැලපෙන්නේ නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ landscape කියන orientation එක දෙන්න. ඊට පස්සේ පිටුව landscape විදිහට හැදෙනවා. එතකොට උඩා කරලා පින්නොත් ඔයාලට පේනවා A4 sheet එක අර අනිත් පැත්තට ඇරෝ වගේ look එකක් තමයි එන්නේ. කොහොමද දැන් මෙතන portrait නැවත දෙනවා. ඊට අමතරව page size එක අපිට තෝරන්න පුළුවන්. මෙතන තියෙනවා මේ layout එකේම මෙතන එහා පැත්තේ option එකක් තියෙනවා size කියලා. මෙතන දැන් අපි type කරලා තියෙන letter කියන size එකේ. ඒතර අපි සාමාන්‍යයෙන් standard විදිහට print out ගන්න A4 විදිහටනේ. ඒතර අපිට පුළුවන් A4 කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න. එතකොට A4 විදිහට පිටුව හැදෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් A3 විදිහට ටයිප් කරනවා නම් මෙතන A3 පිටුවක් තෝරන්නත් පුළුවන්. හරි. මෙතන A3 පිටුව. එතන මෙතන දැන් ගොඩක් වෙලාවට letter කියලා size එකෙන් ටයිප් කරලා අපි මේක print out එකක් ගන්න ගියාට පස්සේ අපි A4 ගොලයක් නම් දාලා තියෙන සමහර වෙලාවට අර print out එකේ quality එහෙම වෙනස් වෙන්න ඉඩ තියෙනවා. සමහරවිට warning එකක් විදිහට පෙන්නනවා print out එක ගන්න කලින් page size එක වෙනස් කියලා. අපිට ඊට පස්සේ ඒක සාමාන්‍ය normal print වල නම් automatically adjust වෙලා එනවා. නමුත් එහෙම එන්නේ නැති වෙලාවලුත් තියෙනවා. right. එතකොට අපිට පුළුවන් මෙතන
දැන් අපි ටයිප් කරලා දැන් අපිට පුළුවන් මෙතන මාජින් වලට ගිහිල්ලා මෙතන නෝමල් මාජින් එක තමයි දීලා තියෙන්නේ. මාජින් එක කියන්නේ අපිට මොන හරි දෙයක් මේ කොලේ ඇතුලේ ටයිප් කරන්න ඉඩ දීලා තියෙන සීමාව. ඒතර අපිට පුළුවන් මේ මාජින් එක ඕනනම් තව ටිකක් පොඩි කරන්න. මෙන්න මේ විදිහට. එහෙම නැත්නම් තව ටිකක් වැඩිපුර ගන්න පුළුවන් නැරෝ කියන එකට ගිහින්. ඒතර අපිට මේ ටයිප් කරන්න තියෙන ඉඩ ප්‍රමාණය තවත් වැඩි වෙනවා. දැන් ඔයාලට පේනවා මේ තව මෙහෙට ආවා ටයිප් කරන්න පුළුවන් සීමාව. ඒතර මේ නෝමල් මාජින් එකෙන් තමයි සාමාන්‍ය අපි ඉස්සෙල්ලා ඉඳන්ම ටයිප් කරේ. එහෙම නැත්නම් දැන් ලියුමක් හරි මොකක් හරි ලොකු ඩොකියුමන්ට් එකක් නම් ටයිප් කරන්න කොලේම ටයිප් කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ තියෙන ප්‍රමාණයෙන් ඊළඟ කොලේටත් යනවා නම් අපිට පුළුවන් මේ නැරෝ කියන මාජින් එක තෝරලා අපිට කොලේ උපරිම ප්‍රමාණයක් ටයිප් කරන විදිහට හදාගන්න පුළුවන්. ඊළඟට තවත් වැදගත් වෙන ටූල් එකක් තමයි මෙන්න මේ රිවිව් යටතේ තියෙන ස්පෙලින් ඇන්ඩ් ග්‍රැමර් චෙක් කියන ඔප්ෂන් එක. දැන් අපි මෙතන මොනවා හරි දෙයක් ටයිප් කරලා බලමු. අපි මෙහෙම ගහමු. දැන් මම මෙතන වචනේ සිලෙක්ට් කරලා මෙතන ස්පෙලින් චෙක් කරාට පස්සේ අපිට තියෙනවා මේ ඩොකියුමන්ට් එකේ තියෙන ස්පෙලින් වල මිස්ටේක්ස් මොනවද කියලා. දැන් මෙතන මේ කොත්තු කියලා ගහලා තියෙන එක රතු පාටින් පෙන්නනවා. හේතුව තමයි මේ එහෙම වචනයක් ඉංග්‍රීසි වල නැති නිසා ඒක එයා පෙන්නනවා කොත්තු කියලා. ඊට පස්සේ මෙතන කන්සිඩර් කියලා වචනයක් දීලා තියෙනවා. ඒ කියන්නේ මේ කොත්තු වෙනුවට අපිට භාවිතා කරන්න පුළුවන් තවත් වචන මොනවා හරි තියෙනවා නම් එයා මෙතන දීලා තියෙනවා සජෙෂන් එකක් විදිහට. දැන් මෙතන මේ දීලා තියෙනවා කෝට්ටේ කියලා වචනයක්. එහෙම නැත්නම් කොට් කියලා තියෙනවා. ඊළඟට මෙන්න මේ වගේ වචන කිහිපයක් එයා අපිට සජෙස්ට් කරනවා අර වචන වෙනුවට ඒක වැරදි මෙන්න මේ වචනේ යූස් කරන්න කියලා. හරි. මේ තියෙන්නේ පළවෙනි වචනේ එහෙම වැරදිලා තියෙනවා. අපි යමු ඊළඟ වචනේ බලන්න. හරි. මේ අම්බ්‍රෙල්ලා කියන වචනේත් වැරදිලා කියලා තියෙනවා. this is මම මෙතන මේක ඉවරයි කියන්න තිත තියලා නැති හින්දා තමයි ඒක ග්‍රැමර් මිස්ටේක් එකක් විදිහට පෙන්නන්නේ. අන්න හරි. දැන් මෙතන ඊ අකුර වැටලා තියෙනවා. ඊ අකුර යට වැරදි කියලා වැටලා තියෙනවා. හරි. දැන් බලමු. හරි. දැන් මෙතන මෙයා පෙන්නනවා this is a umbrella නෙමෙයි this is an umbrella කියලා. ඒතර මම දන්නවා දැන් මෙතන a නෙමෙයි දාන්න ඕනේ an umbrella කියලා. right. ඔන්න ඔය විදිහට අපිට මේ ග්‍රැමර් මිස්ටේක් සහ ස්පෙලින් මිස්ටේක්ස් මෙතන පැහැදිලිවම ලේසියෙන් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඔප්ෂන් ABC කියන එකට යටින් හරියක් ඇඳලා තියෙන ටූල් එක තමයි ඒක. ඊළඟට මේ thesaurus කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒක ඔබලා බලමු අපි. umbrella කියන එකට ක්ලික් කරලා බලමු. හරි. එතකොට මෙතනදී අපිට සමාන වචන හොයන්න අවස්ථාව දෙනවා. දැන් උදාහරණයක් විදිහට umbrella කියන එකට අපිට පුළුවන් මෙන්න මේ වගේ වචනයක් අවශ්‍ය නම් භාවිතා කරන්න. හරි. අපි බලමු තව මොකක් හරි එකක් අපි දාමු. මං ගහනවා road කියලා. road කියන වචනට අදාළ අපි බලමු මොනවද පෙන්නන සමාන වචන කියලා. right. road කියන එකට street මෙන්න මේ විදිහට සමාන වචන ගොඩක් පෙන්නනවා. අපිට පුළුවන් මේ වචනයක් ඕන නම් මේකට අවශ්‍ය පරිදි ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් අපේ ඩොකියුමන්ට් එකට ටේබල් එකක් ඇඩ් කරගන්න. එතකොට දැන් කාලසටහනක් වගේ දෙයක් හදනවා නම් ටේබල් එකක් අවශ්‍යයි. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන ඉන්සර්ට් යටතේ තියෙන මේ ටේබල් කියන ඔප්ෂන් එක හරහා අපිට පුළුවන් මෙතන මෙන්න මේ විදිහට ග්‍රිඩ් ලයින් එකක් සිලෙක්ට් කරලා ටේබල් එකක් ඇඩ් කරගන්න. එහෙම නැත්නම් මේ ඉන්සර්ට් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා අපිට කොලම්ස් කීයක්ද ඕනේ, රෝ කීයක්ද ඕනේ කියලා මෙතන අඩු වැඩි කරලා ඕකේ දුන්නාට පස්සේ ඒ දීපු කොලම්ස් ගන්නටයි රෝස් ගන්නටයි අදාළව මෙන්න මේ විදිහේ ටේබල් එකක් ජෙනරේට් කරගන්නත් පුළුවන්. අපි දැන්ට මේ වගේ ටේබල් එකක් ගමු. හරි. ඒතර ටේබල් එකක් ගත්තාම අපිට පුළුවන් දැන් මෙතන මොන හරි දෙයක් ටයිප් කරලා
මෙහෙම ටයිප් කරලා අපිට පුළුවන් මෙන්න මේ දෙක ඕනනම් එකතු කරන්න. අපිට පුළුවන් මෙන්න මේ දෙක මෙහෙම සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා අපිට පුළුවන් මර්ජ් සෙල් කියන ඔප්ෂන් එක දුන්නාට පස්සේ මෙන්න මේ ටේබල් එකේ තිබුණු කොටු දෙක එකක් විදියට හැදිලා තියෙනවා. දැන් මට ඕන මේ දෙක එකතු කරන්න නැවත මට පුළුවන් රයිට් ක්ලික් කරලා මේ මර්ජ් සෙල් කියන ඔප්ෂන් එක දෙන්න. රයිට්. ඊට අමතරව මට ඕන නම් පුළුවන් දැන් මේ එකතු කරපු තැන මට තව මේ කොටු 6ක් විතර ගහ ගන්න. ඒතර මට පුළුවන් මෙහෙම ප්ලස් වල නැවත ඉන්සර්ට් ටේබල් වලින් අපිට පුළුවන් බලමු දීලා ඇඩ් වෙනවද කියලා. හරි. ඒතර අපිට පුළුවන් මෙතන ඉන්සර්ට් ටේබල් ගිහිල්ලා අපිට අවශ්‍ය කොලම්ස් ගානයි රෝස් ගානයි අර වගේ තීරුවෙන් පස්සේ ඉන්සර්ට් ගියා. ඉන්සර්ට් ටේබල් ගියා. මට දැන් ඕනේ මෙතන 4:2 ප්‍රමාණයට නැවත මේක ඇතුළට ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන කොලම්ස් සහ රෝස් අපි අර එතන ඉල්ලපු ප්‍රමාණයට මෙතන ඇවිල්ලා තියෙනවා. රයිට්. ඊට අමතරව මට පුළුවන් මෙතන ටේබල් එකට රටාවක් නැත්නම් හැඩයක් මේ විදිහට එකතු කරන්න. මෙන්න මේ විදිහට ලස්සන ෆෝමැටින් ටිකක් නැත්නම් ඩිසයින් එකක් අපිට ඇඩ් කරන්න පුළුවන් අපි අපේ ටේබල් එකේ අපේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට.